Once upon a time. Welcome to Grandma's Story. ඔන්න තුේ පුතේ එකමත් එක කාලෙක අබර කියලා ටිකක් අනුවන මිනිස්සෙක් හිටියා. මෙයාගේ බිරිඳ හැම පොයකටම සිල් ගන්න යනවා. ඉතින් දවසක් අබරා එයාගේ බිරිඳගෙන් ඇහුවලු කොහොමද සිල් ගන්න කියලා. ඉතින් බිරිඳ කිව්වලු ඒක හරිම ලේසි දෙයක්නේ. පන්සලට ගිහින් හාමුදුරුවෝ කියන එකම තමයි කියන්න තියෙන්නේ කියලා. ඉතින් අබරත් හිතාගෙන තියෙනවා එහෙනම් ලබන පොයට සිල් අරන් බලන්න ඕන කියලා. ඔන්න පොයේ දවසේ උදේම ලකලෑස්ති වෙලා පන්සලට ගිය අබරට හාමුදුරුවෝ මුණ ගැහුණා. හාමුදුරුවෝ අබරගෙන් ඇහුවා මොකද මේ කවදාවත් නැතුව පන්සලේ කියලා. ඉතින් ඔන්න එතකොටම අබරට එයාගේ බිරිඳ කිව්ව කතාව මතක් වෙලා හාමුදුරුවන්ගෙන් මොකද මේ කවදාවත් නැතුව පන්සලේ කියලා ඇහුවා. හාමුදුරුවෝ ඒ පාර මොකද උඹට පිස්සුද කියලා ඇහුවා. එතකොට අබරත් මොකද උඹට පිස්සුද කියලා ඇහුවා. මේක අහපු හාමුදුරුවන්ට හොඳටම තරහ ගියා. මුව කඹයක් අරන් බැඳලා දාන්න කියලා හාමුදුරුවෝ ඇබිත්තයන්ට කිව්වා. මෙන්න අබරත් ඒකම කියනවා. දැන් නම් බලාගෙන ඉන්න අනිත් අයටත් හොඳටම තරහයි. ඊට පස්සේ උපාසක මහත්තුරු ටිකත් ඇවිත් ඔක්කොම එක්ක එකතු වෙලා අබරට හොඳටම ගහලා පන්සලෙන් පන්න ගත්තා. ඇඟපත අතගගා අමාරුවෙන් ගෙදර ගිය අබර බිරිඳගෙන් ඇහුවා සිල් ගන්න එක මේ තරම්ම අමාරු දෙයක් වෙලත් කොහොමද හැම මාසෙම සිල් ගන්න කියලා. මට මේ එක දවසක් සිල් අරගෙනත් මේ තරම්ම අමාරුයි කියලා. සිද්ධ වුණු හැමදේම බිරිඳට කිව්වා. තමන්ගේ සැමියාගේ අනුවණකම ගැන දන්න බිරිඳ බෙහෙත් තෙල් ගාලා අබරට සාත්තු කළා. අබරා නොදන්න දෙයක් කරන්න ගිහින්නේ මේ තරම් ලොකු අමාරුවක වැටුනේ. ඉතින් අපිත් කවුරු හරි නොදන්න දෙයක් කරන්න ගිහින් අමාරුවේ වැටුනහම අබරා සිල් ගත්තා වගේ කියන මෙන්න මේ ප්‍රස්තාව පිරුල යොදා ගන්නවා. Thank you for watching Grandma's Story. See you again with another magical tale.